දැන් දේශපාලනය ශාස්ත්‍රීය හැදෑරීම සිදු වෙන්නේ මීට අවුරුදු ගානකට ඉස්සරලා. ඒ කියන්නේ හරියටම ග්‍රීක යුගයේ. හරිම අපූර්වට හරිම ලස්සනට ග්‍රීක යුගයේ තියෙන දෙනේ. ඒ කියන්නේ මට නම් ඒක මැවිලා පේනවා. ඒ කියන්නේ ළමයි දැන් ග්‍රීසිය කියන්නේ පුදුමාකාර දියුණුවක් තිබ්බ ශිෂ්ටාචාරයක්නේ පෞර රාජ්‍ය ක්‍රමයේ තුල. විශේෂයෙන්ම අපි ගත්තොත් එහෙම මේ ඔය ඇරිස්ටෝටල්ලා ප්ලේටෝලා අපිට මුණ ගැහෙන්න තිබ්බනම් මාරම ලස්සන ශාස්ත්‍රීය ලෝකයක් වෙන්නේ නැති ඒ කාලේ. අපි ඉන්නේ නැති අපි දන්නේ නැති වෙති. හරිද? හැබැයි අපි ඒ හිටියද කියලා අපි දන්නේ නැහැ නේ. හරි. ඔයගොල්ලෝ හිතනවාද මේ ඉගෙන ගන්න එක පට්ට අමාරුයි ඈ? ඉතින් අම්මේ. හැබැයි ඒක එක තැනකදී අර බුදුහාමුදුරු කියනවා වගේ අර ධර්මය අහන්න එක තැනකදී තමන්ගේ ජීවිතේ වැදගත් දෙයක් මුණ ගැහෙනවා. ඒ වගේ තමයි ඉගෙන ගන්නකොට එක තැනකදී අපිට හිතෙනවා ඉගෙන ගන්න ඕනේ කියලා. එතනින් යන ආසාව ඇති වෙනවා. ආසාව ඇති වුනහම සීමා මායින් නැතුව ළමයි ඉගෙන ගන්නවා. හරි එතනට එනකම් ඔළුව හදා ගන්නවා කියන මාරම අමාරුයි. හරි. ඉතින් ඒක තමයි ලෝකෙ කිසිම දෙයක් ලේසි නෑ නේ. හරි. විශ්වයේ මාර ගමනක් යනවා ලෝකේ. අපි තාම මෙතන. ග්‍රීක යුගයේ තුල මේවා ඇත්තටම ශාස්ත්‍රීයව කතා කළානේ. විශාල දේවල්, විශාල පරාසයන් කතා කළානේ. ඒ කියන්නේ පාර ප්‍රබුද්ධ ලෝකයක් නේක. ඈ. ඉතින් දැන් මේ මානව සංහතිය තුල මේ ශාස්ත්‍රීය හැදෑරීම ග්‍රීසිය විතරක් නෙමෙයි තිබ්බේ. අපි ගත්තොත් ඉන්දියාවේ කවුටිල්ලගේ කාලේ නේද? එතකොට චීනයේ කොන්ෆියුසියස් තුමා කාලේ අපි ඒ ගැන ඊය පාඩම් වලදී කතා කළා. ඔයගොල්ලෝ ලියනකොට ඉතින් උත්තර ඔක්කොම ගැලපෙලා ඉන්නවා. ශාස්ත්‍රීය හැදෑරීම යන්නට සාමාන්‍යයෙන් අයිති වෙනවා පැටවුනේ අපි ගත්තොත් එහෙම ප්‍රධාන වශයෙන්ම ග්‍රීක යුගයට අයිති වෙනවා අනිත් රටවලට අයිති වෙනවා අවුරුදු 2000ක විතර ඉතිහාසයක් තියෙනවා. එතකොට දේශපාලනය හැදෑරීමේදී අර්ථ දෙකක් තියෙනවා. ශාස්ත්‍රීය හැදෑරීම කිව්වට දේශපාලනයේ හැදෑරීමේදී අර්ථ දෙකක් තියෙනවා. දැන් අපි දැක්ක දේශපාලනය ගැන අර්ථ කීපයක් තියෙනවා. දේශපාලන විද්‍යාව ගැනත් තියෙනවා. දැන් දේශපාලනයේ හැදෑරීම යන්නටත් අර්ථ දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි මම පුතේ ව්‍යවහාරික ඥාණයෙන් කරන හැදෑරීම. මොකද්ද මේ ව්‍යවහාරික ඥාණය කියන්නේ? ළමයි අපි ලෝකයේ ඉපදෙනකොට යම් දැනුමක් අරන් එනවා. ඒ දැනුම අපි චුට්ට චුට්ට ලොකු වෙනකොට තේරුම් ගන්නවා. හරි? ඒ කියන්නේ මේවයි. අපිට දෙන සංකල්පනේ දැන් චූටි කාලේ එහෙම නේද? අන්න පුතේ වතුර ගැන ජෝගිලන් කියන අන්න තැත්තා එහෙම නම් දාලා තියෙන්නේ. නමුත් අර සංකල්පات එක්ක හඳුනා ගන්නවනේ. අපි මේවා ග්‍රහණය කරගන්නේ අපේ අම්මා දෙන භාෂාවත් එක්කනේ. ඒතර අපි මේ මව් භාෂාවෙන් තමයි ලෝකේ කියවන්නේ. හරි ඒකනේ අපි වෙන භාෂාවක් ඉගෙන ගන්න පොඩක් අමාරු වෙන්නේ. අපි මව් භාෂාවෙන් තමයි කියවන්නේ. අපි මව් භාෂාවෙන් තමයි කල්පනා කරන්නේ. අපි මව් භාෂාවෙන් තමයි හීන දකින්නේ. ඒක තමයි විශේෂත්වය. හීන දකින්නේ නැහැ වෙනත් භාෂාවකින්. හීන දකින්නේ මව් භාෂාවෙන්. ඒ කියන්නේ කොච්චර මේ බාහිර තියෙන දෙයක් නේ භාෂාව කියන්නේ. භාෂාව අපේ ඇඟ ඇතුළට ආවම සිතුවිලි පවා ඒකෙන් වැඩ කරනවා කිව්වම හිතලා බලන්න කොච්චර සංකීර්ණද කියලා. දැන් සුද්දෙක් හීන දකින්නේ නැහැ නේ බං සිංහලෙන්. සුද්දෙක් හීන දකින්නේ ඉංග්‍රීසියෙන්. ඒකනේ හැටි. එතකොට දැන් ව්‍යවහාරික ඥානය කියන්නේ අපිට අවබෝධ වෙන දෙයක් තියෙනවා. ඒ කියන්නේ අපි කියන දැනුමත් එක්ක. ඒ වගේම අර අවිධිමත් දැනුමක් අපිට එකතු වෙනවා. නේද? අපි ජාතික ගීය හරි, රටේ නිලනාමය, රටේ නායකයෝ, වෘක්ෂයන්පය, ජාතික පුෂ්පය මේ සියල්ල අපි හඳුනාගන්නේ අවිධිමත්. ඒ කියන්නේ අම්මලා තාත්තලා අපිට කියලා දෙනවා. සමහර දැන් චූටි ළමයි නම් Facebook යනවා, ඒවෙන් දැනගන්නවා. හරි අවිධිමත් දැනුමක් තියෙනවා. හැබැයි ඒ අවිධිමත් දැනුමත් එක්ක තමයි බං ලෝකයේ දෙස බලන්නේ. ඒක තමයි තියෙන විශේෂත්වය. ඒ අවිධිමත් දැනුම එක්ක තමයි ලෝකයේ දෙස බලන්නේ. ඒ කියන්නේ අපි දේවල් තේරුම් ගන්නේ ව්‍යවහාරික ඥාණයෙන් ලැබුණු දැනුමත් එක්ක. දැන් උදාහරණයක් විදිහට අපේ ජීවිත ගොඩාක් වෙලාවට මහා ජයග්‍රහණ කරා නොයන්න මම අවබෝධ කරගත දේ තමයි නෙගටිව් මිනිස්සු, ඍණාත්මකව හිතන මිනිස්සු. ඍණාත්මක හිතන මිනිස්සු ජීවිතේ ගොඩාක් වෙනස්කම් කරගන්නවා. වැරදි. ඒ කියන්නේ එයාලා හිතන් ඉන්නේ හැම දෙයක්ම ලෝකේ නෙගටිව්. ඒ නිසා මතක තියාගන්න ඔය ව්‍යවහාරික ඥානයේ තියෙන විශේෂත්වය තමයි මිනිස්යා තුල තමන්ගේ ජීවිත හැදෙන්න වටපිට මිනිස්සුන්ව බලපාන. Okay. තිරිත් බලපාන. ආගම බලපාන. ඒවත් එක්ක තමයි අපි හිතන්නේ. දැන් මම චූටි කාලේ හිතන් ඉන්නේ තමයි සතෙක් මරුවට පස්සේ ඒ ඊළඟ ආත්මේ ඒ සතා බවට මම්පත් වෙලා ගාලේ සතා මම් බවට පත් වෙලා මරයි කියලා. මොකද එහෙම මට මතකයි කවුරු හරි පොඩි කාලේ මට කියලා දුන්නා. ඒක අපි දකින්නේ මේ විදිහට. පස්සේ අපිට හිතලා ශාස්ත්‍රීය ඇකඩමි හිතලා අපිට අධ්‍යයනය වෙනස් කරගන්න පුළුවන්. නමුත් අපි දකින්න තීරණ ගන්න එහෙම. එතකොට දැන් විශේෂයෙන්ම දැන් දකුණු ආසියාව කියලා කියන්නේ පුරුෂාධිපත්‍ය තියෙන සමාජය. එතකොට පුරුෂාධිපත්‍යයෙන් තමයි දේශපාලන පිළිබඳ තීන්දුව ගන්න. දැන් උදාහරණයක් විදිහට ලැබුවොත් එහෙම කාන්තාවගේ දේශපාලන නියෝජනය වැඩි කළ යුතු කියලා කෙලින්ම දකුණු ආසියාවේ රටවල මිනිස්සු කියන මොකද්ද? කාන්තාවට දේශපාලනය කිරීමට තරම් දැනුමක් නැහැ. ඇයි පුරුෂාධිපත්‍යයෙන් තීන්දුව ගන්න? නේ අපි ගැහැණු පිරිමි කොටස් දෙකක් විදිහට ගන්නවා. දැන් පිරිමි ළමෙක්ට ටැටු එකක් ගෙවුවට අවුලක් නැහැ.
ගෑනු ළමෙක් ටැටු එකක් ගිහුවොත් ඒක මාර ප්‍රශ්නයක්. පිරිමි ළමෙක් කෙල්ලෙක් කියවුනහම ඒක සාමාන්‍යයි. A few moments later. කෙල්ලෙක් කොළ දෙන තුනක කියවුනොත් එම අම්මෝ ඒක ලොකු ප්‍රශ්නයක්. ඒ විදිහට ස්වභාවය හැදිලා තියෙන්නේ. හරි. ඒක තමයි ස්වභාවය. ඒ ඊට හේතුව පුරුෂාධිපත්‍ය. ව්‍යවහාරික ඥානය තුළ තියෙන සමාජීය දැක්ම. ඒකත් එක තමයි අපි තීරණ තීන්දුව ගන්න. ගොඩක් වෙලාට දැන් අපි විෂයන් තෝරගන්න බලන්න. සමාජයේ කියනවා හොගන්න. නමුත් තමන් ආස නැටුම් කරන්න තමන් නැටුම් කරන්න. හැබැයි අපි සමාජයට බයටින් තෝරගන්න විෂයන්. අපි දෙයක් හොයලා බලලා ਵਿਚාරශීලී වහා ගැනීම ඊට වඩා වෙනස් ඈ. නමුත් අපි අර ගොඩාක් වෙලාට තීරණ තීන්දුව ගන්නේ අර අපේ තියෙන ව්‍යවහාරික ඥානය තුළ. දැන් ඕගොල්ලෝ හිතනවා හරි යම් අර මගේ විශ්ය කියන්නේ අනේ සර් මේ කොටස තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැහැ කියලා අතහැරලා දාන්න. තේරෙන්නේ නැත්නම් අපි ඒක ස්ටඩි කරන්න ඕනේ. මහා මාරු දෙයක් නෙමෙයි. හඳට යන්න නෙමෙයි try එක දෙන්නේ. හඳට යන්න මිනිස්සු ওই යානාටික පරීක්ෂණ කරන්නේ කොච්චර කල් පරීක්ෂණ කරන්නේ නැද්ද? කොච්චර විද්‍යාත්මක තීරතෝගයක් ඔතන නැද්ද? කොච්චර කැප වෙන්නේ නැද්ද මිනිස්සු වැඩි කරන්නේ? එතකොට අපි ඉංග්‍රීසි අතාරනවා ඉංග්‍රීසි බෑ කියලා. දෙමළ අතාරනවා දෙමළ බෑ කියලා. පොලිටිකල් සයන්ස් කරලා ලෝ ෆැකල්ටි යන්න පුළුවන් ලංකාවේ එක වෙන්න පුළුවන්. මිනිස්සු හඳ වටේ ගිහින් එනවා. හැබැයි අපිට ලෝ ෆැකල්ටි යන ඉලක්කය අපි සපුරා ගන්නේ නැහැ. ඒක තමයි කියන බරපතල ප්‍රශ්නේ. ඇයි? අපි කැමති නෑ පරීක්ෂණ කරන්න. අපි කැමති නෑ මනස වෙහෙසන්න අපි කැමති නෑ. අපි කැමති නෑ හිතන්න. හරිද? අපි ඒකටම හදා දෙනවා. වෙහෙස කරයි. වැඩක් නෑ. එහෙම අපි හදාගෙන තියෙනවා. ඇයි අපි මේක වෙහෙසවන්න නෙමෙයි මෙයා හැදිලා තියෙන්නේ. හොඳට මතක තියාගන්න. මනස කැමති අපි එකතැන දුක් විඳිනවා දකින්නේ නැහැ. එහෙම එකක් තියෙනවා. මනස කැමති එහෙම ඉන්නවා දකින්න. මොකද විරහවට ලෝකේ ලොකු තැනක් තියෙනවා. මනසේ ලොකු තැනක් තියෙනවා. ඒක සතුට ලැබීම වෙන්නත් පුළුවන්. එයා කැමති නැහැ බුද්ධිමය විදිහට ලෝකේ තේරුම් ගන්න. එයාට ඕනේ හැඟීම් එක්කයි. හරිද? එක තැන් වෙලා අපි ඉන්නවනම් එයා හරි කැමතියි. මොකද එයාට ඕනේ ශක්තිය අඩුවෙන් වැය කරන්න. අපි හිතනවා කියන්නේ ශක්තිය වැඩියෙන් වැය කරන්න. ඒතර මේ ව්‍යවහාරික ඥාණයෙන් වෙන්නේ එතන. අපි දැකපු දේ, අපි හිතපු දේ, අපි පොඩි කාලේ ආපු සිරිතිරිත් එක අපි තීන්දුව ගන්නවා.